පාලනය කරලා හොඳට සීරෝ කරලා කන්නාඩි එළිය ෆුල් වෙල් එක යනවා මීටි ගන්න. නවත්තලා ඉන්න බෑ මීටි ගන්න ඉස්සරහ. වාහනේ කෙලින් නම් හිට කප කපා ඉන්නේ කෙලින් කරන් ටක්. ඉස්සරහට ගිහින් බලන්න කෙලින් ඉන්නේ. ආයි පටන් ගන්න. සිග්නල් එක දාලා කකුල උස්සන්න කලින් මොනවද කරන්නේ? සිග්නල් එක දාලා වහම ගත්තා හැකිද කෙලින්? ब्रेक ada kan hari itu dulu lah ब्रेक ada हाँ ini deh कन्नाडी कुंबल्ला इधर ये वाला ini deh dan kita kawan ब्रेक pada kalau haru kan ini dulu kan dan Google දන්නවනේ මේ දන්න ඇති නේද මේ ඇක්සිඩන්ට් එකක් එහෙම වුණාම මොනවද කරන්න ඕනේ කියලා. දන්නවද? ඇක්සිඩන්ට් එකක් වුණාම ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕනේ දෙන්නම කියන්නකෝ බලන්න. අපිට ඔයාලට තමයි ඉතින් ඔයාගේ යන වාහනේ ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද්ද කරන්නේ ඉස්සෙල්ලා? නැත්නම් මට අයින් කරලා නවත්තන්න කලින් දැන් ලොකු ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම අයින් කරලා නවත්තුවම ඔයාලට ක්ලේම් හම්බෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉස්සෙල්ලාම කරන්නේ වාහනේ නවත්තන එක. ඇක්සිඩන්ට් එකක් නාම කරන්නේ ඉස්සෙල්ලාම වාහනේ අයින් කරලා නවත්තන එක. ඊට පස්සේ මොකද කරන්නේ? ඈ? මොනවාද? ආකිල්ලා නෙමෙයි. නෑ. නියුට්‍රල් පාගේ නෙමෙයි මේ වාහනේ නවත්තලා ඉවර වෙලා ඊට පස්සේ කරන්නේ ලෙඩෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඇක්සිඩන්ට් වෙච්ච එක්කෙනාට ගොඩක් අමාරුයි නා. තුවාල නම් එයාව හොස්පිටල් ගෙනියන්න ඕනේ. දන්නේ නැද්ද ඒවා? එතකොට තුවාල වෙලා ඉන්නවා නම් තුවාලකාරයෙක් මේ පොඩි සීරුන් නෙමෙයි සාමාන්‍යයෙන් මේ ඩැමේජ් වෙලා තුවාල වෙලා තියෙනවා නම් එයාව හොස්පිටල් ගෙනියන්න ඕනේ. ඊට පස්සේ හොස්පිටල් ගෙනිහිල්ලා හොස්පිටල් ගෙනියන කාලේ විතරයි පොලිසියට වාර්තා කරන්න නැතුව ඉන්න පුළුවන් කාලේ. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පොලිසියට වාර්තා කරන්න ඕනේ. දැනුම් දෙන්න ඕනේ. ඉන්ෂුරන්ස් එකට දැනුම් දෙන්න ඕනේ. හරිද? එතකොට මේ ඇක්සිඩන්ට් එකක් වුණාම ඉස්සෙල්ලාම කරන්නේ වාහනේ නවත්ත ගන්න. පොඩි දෙයක් නම් අර මේ මාක් කරන්න පුළුවන් නම් මේ හුණු හරි මොනවා හරි හොයාගෙන මේ වේග පාලනය කරලා යන්න ජන්සන් එක. ඒ ටික තමයි වෙන්න ඕනේ.